අද මාර්තු මාසේ ලස්සනම ලස්සන සුන්දර දවසක්. උදේ නැගිටට පස්සේ මට හිතුණා අද රසම රස කෑමක් හදන්න ඕනි කියලා. ඉතින් මම අද මගේ ආදරණීය අයියා දෙන හින්දා මට හිතුණා රසම රස ඉන්දි කේක් එකක් එයාට හදලා දෙන්න ඕනි කියලා. ඉතින් ඔන්න ගෙදර පඩු ටික තිබුණ හින්දා රසම රස ඉන්දි කේක් එකක් හදන්න තමයි අද මම යන්නේ. කේක් පිටි ක්‍රෑම් 250කුයි, සීනි ක්‍රෑම් 250කුයි, බිත්තර 250කුයි, බටර් 250කුයි, ඉන්දියේ ඒ වගේම කැෂුස්, වැනිලා යොදාගෙන ඔන්න අද මම මගේ රසම රස ඉන්දි කේක් එක හදන්න තමයි මේ සූදානම. බේකින් පවුඩරුත් ඕන. මේ තියෙන්නේ මම ගත්ත ඉන්දි ටික, මේ තියෙන්නේ කැෂුස් ටික. ඉතින් එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි රසම රස ඉන්දි කේක් එක හදමුකෝ. මුලින් මම පාන් පිටි ග්‍රෑම් 250 බේකින් පවුඩර්ත් එක්ක හොඳට හලා ගත්තා. ඊට පස්සේ මම යන්නේ රටේ ඉඳිවල ඇට ටික අයින් කරගන්න. දැන් මම බටර් ග්‍රෑම් 250 මේ විදිහට සීරුවෙන් හොඳට බීට් කරගන්නවා. දැන් මම බ්ලෙන්ඩ් කරගත්ත සීනි ග්‍රෑම් 250 බටර් ග්‍රෑම් 250ත් එක්ක ආයෙත් හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ ඇට ඉවත් කරගත්ත රට ඉඳි ටික මම මේ විදිහට සිහිනයට ලියාගෙන ඒ ටිකත් එකතු කරලා ආයෙ හොඳට බීට් කරගන්නවා. එක දිගට හොඳට බීට් කරගන්න ඕන. දැන් මම කජු ටික ටික දාගන්නවා. දාගෙන ආයෙ හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ බිත්තර ක්‍රෑම් 250 එකතු කරගන්න ඕනේ. බිත්තර ටිකක් දාගෙන හොඳට මම බීට් කරගත්තා. ඊට පස්සේ වැනිලා ටිකක් දාගෙන බීට් කරගන්නවා. පාන් පිටි ග්‍රෑම් 250ක් දාගෙන හොඳට බීට් කරගන්න ඕනේ. ඔන්න දැන් අපේ රසම රස ඉන්දි කේක් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ අපිට ට්‍රේ එකට දාලා බේක් කරගන්න තමයි. ආදරණීය අයියා ට්‍රේ එකට දාගත්ත කේක් බැටර් එක හොඳට ටැප් කරලා දුන්නා මට. එයා හරි ආසයි ඉන්දි කේක් කන්න. දැන් ඉතින් අම්මයි තාත්තයි එක්ක එයාටයි මටයි ඉන්දි කේක් රස බලන වෙලාව වැඩි මොහොතක් නෙමෙයි. ඔන්න අවන් එකට දාලා විනාඩි 30කට පස්සේ අපේ රසම රස ඉන්දි කේක් එක හොඳට බේක් වෙලා තිබ්බා. බලන්න හොඳ පාටට තියෙනවා, හොඳට බේක් වෙලා තියෙනවා. හරිම සුවඳයි. කපලා බලමුකෝ කොහොමද අපේ කේක් එක කියලා. ඇත්තටම හරිම රසට තිබුණා. ඔයාලත් මේ විදිහට රසම රස ඉන්දි කේක් එකක් ගෙදර තේබුණු වෙලාවට හදලා බලන්නකෝ. ගෙදර හදාගෙන කන කේක් එක තරම් තවත් රසක් වෙන කොයින්ද? උණු උණුවේම ඉන්දි කේක් එකක් කජුත් එක්ක හැපෙනකොට ඒ රස නම් මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි තරම්. ඔයාලත් එහෙනම් මේ වගේ රසම රස කේක් එකක් ගෙදර හදලා බලන්නකෝ. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. හැමෝටම ගොඩක් ආදරේ.